ආයිබෝවන් ස්මාර්ට් නොලෙජ් චැනල් එකට ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. සාමාන්‍ය දැනීම ප්‍රශ්නමාලාව යටතේ අද අපි ඔබ වෙත ගෙන එන්නේ ලංකාවේ සිදුවුණු පළවෙනි දේවල් වලින් සැදුම්ලත් ප්‍රශ්නෝත්තර මාලාවක්. මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයලා ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ස්මාර්ට් නොලෙජ් channel එක subscribe කරලා දිගටම මේ පාඩම් මාලාව සමග රැඳී ඉන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නය වෙත යමු. ශ්‍රී ලංකාවේ පළමු සිවිල් සේවකයා කවුද? පොන්නම්බලම් අරුණාචලම් මහතා. ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන ඇමතිවරයා කවුද? CWW කන්නංගර මැතිතුමා. ලංකා විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා කවුද? සර් අයිවර් ජෙනින් මහතා. මුල්ම ව්‍යවස්ථාදායක සභා ඡන්දය පැවැත්වුණේ කුමන වසරේද? එක්දස් 911 ශ්‍රී ලංකාවේ පළමු ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා කවුද? සෙනරත් පරණවිතාන මහතා. ශ්‍රී ලංකාවේ පළමු ජන සංගණනය පැවැත්වුණේ කුමන වසරේද? එක්දස් 871 වසරේ. ශ්‍රී ලංකාවේ පළමු පළාත් සභා මැතිවරණය පැවැත්වුණේ කුමන වසරේද? එක්දස් 988 ශ්‍රී ලංකාවේ පළමු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළේ කවුද? සර් අයිවර් ජෙනින්ග්ස් මහතා. මෙරට පළමු වරට පළාත් පාලන ක්‍රමයක් හඳුන්වා දුන් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කවුද? හර්කියුලස් රොබින්සන්. ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණේ කුමන වසරේද? එක්දස් 982 ශ්‍රී ලංකාවේ පළමු ගල්ලඟුරු බලාගාරය කුමක්ද? ලක්විජය. ශ්‍රී ලංකාවේ පළමු පළාත් බෙදීම සිදු වූයේ කුමන වසරේද? එක්දස් 833 ශ්‍රී ලංකාවේ පළමු අගවිනිසුරුවරිය කවුද? ශිරාණි බණ්ඩාරනායක මහත්මිය. ශ්‍රී ලංකාවේ මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය පැවැත්වුණේ කුමන වසරේද? එක්දස් 931 ශ්‍රී ලංකාවේ පළමු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළේ කවුද? සර් අයිවර් ජෙනින්ග්ස් මහතා. ශ්‍රී ලංකාවේ පළමු කතානායකවරයා කවුද? ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා. ශ්‍රී ලංකාවේ පළමු විශ්වවිද්‍යාල උපකුලපතිවරිය කවුද? මහාචාර්ය විමලාද සිල්වා. ශ්‍රී ලංකාවේ පළමු වරට රුපියල් ශත ක්‍රමය ආරම්භ වුණු වසර කුමක්ද? එක්දස් 872
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් තොටුපොළ කුමක්ද? රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ. ලංකා ජාතික සංගමයේ පළමු සභාපතිවරයා කවුද? පොන්නම්බලම් අරුණාචලම් මහතා. ශ්‍රී ලංකාවේ පළමු ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය කුමක්ද? රජරට සේවය. ශ්‍රී ලංකාවේ පළමු තැපැල් මුද්දරය නිකුත් කළ වසර කුමක්ද? එක්දාස් 857. ශ්‍රී ලංකාවේ පළමු හින්දු පාසල කුමක්ද? යාපනය හින්දු පාසල. ශ්‍රී ලංකාවේ පළමු ජනපති ආර්යාව කවුරුන්ද? සීලවතී මැණිකේ ගොපල්ලව මහත්මිය. ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය මාර්ගය කුමක්ද? කොළඹ මහනුවර. හොඳයි. එහෙනම් මෙන්න මේ විදිහට ලංකාවේ පළමුවැනි දේවල් වලින් සමන්විත සාමාන්‍ය දැනීම ප්‍රශ්න මාලාවේ පළවෙනි කොටස අවසానයි. එහෙනම් මේ පාඩම් මාලාවේ දෙවැනි කොටසත් එක්ක හමු වෙමු. ඔයාලට සුබ දවසක්.